සාරථී සත්‍ය සොයා යන ගමනක හැරවුම් අවශ්‍යයි. ඔබ හැමදෙනාට ආයුෂ බොහෝ වේවා. අපි පසුගිය වැඩසටහනින් කතා කළා මිනිසුන් මෝහණයට ගත හැකි ඖෂධ පිළිබඳව. නැත්නම් මිනිසුන්ගේ මානසික ශක්තිය වෙනස් කරන්න පුළුවන් ඖෂධ සම්බන්ධව. ඉතින් වැඩි කතා වුණේ නැහැ. අද මම ඔබට ඉදිරිපත් කරන්නේ එවැනි එක් ඖෂධයක් ලෝකේ තියෙන ප්‍රබලතම ඖෂධයක් ගැන. මෙන්න මේ බෙහෙත තමයි මිනිසුන්ව Tamanට නම්‍යශීලී කරගත හැකි මහා තේජවන්ත ඖෂධය. ඉරිවේරියා මල්. මේ ඉරිවේරියා මල් කියලා කියන එක අවුරුදු ගණනාවකට එක්වරක් ඉතාමත් දුර්ලභව හැදෙන ඖෂධයක්. මේ ඉරිවේරියා මල් හැදෙන්නේ ඉතාමත් දුර්ලභව. ඉතාමත්ම කලාතුරකින්. මේ ඉරිවේරියා මල් වලින් හදන එක්තරා ඖෂධයක් තිබෙනවා. එක්තරා තෙලක් තිබෙනවා. ඒ තෙල මේ ලෝකේ මිනිස්සුන්ව අන්‍යයන්ට වශී කරගන්න පුළුවන්. අන්‍ය සියලු සත්වෝ තමන්ගේ බසට විතරක් අවනත කරගන්න පුළුවන් ශක්තියක් තිබෙනවා කියලා අපේ පරණ පොත්පත්වල සඳහන් වෙලා තිබෙනවා. මේකට කියනවා සූර්ය මණ්ඩල තෙල කියලා. සූර්ය මණ්ඩල තෛලය නැත්නම් මේ සූර්ය මණ්ඩල තෛල රාජය පිළිබඳව අපි ඉදිරියට කතා කරනවා. මේ සූර්ය මණ්ඩල තෛලයට සකස් කර ගැනීම සඳහා අපට තියෙන දුර්ලභම ඖෂධයක් තමයි මෙන්න මේ කියන ඉරිවේරියා මල්. ඔබට පේනවා මෙන්න මේ විදිහට තමයි මේ ඉරිවේරියා ගහේ මල් හැදෙන්නේ. මේක බොහොම දුර්ලභව හැදෙන ශාකයක්. මේක ඔබ හිතනවා ඇති හාමුදුරුවෝ මේ මිටක්ම කඩන් ඇවිල්ලා තිනවා. මේවා ගෙවල් ඕන තරම් තියෙනවා කියලා. එහෙම ඕන තරම් තිබෙනවා නම් මටත් මතක් කරන්න අපේ හාමුදුරනේ ඉරිවේරියා මල් ඕන තරම් තියෙනවා කියලා. එහෙම ඕන තරම් තිබුණොත් අපට ලොකු දෙයක් කරන්න පුළුවන්. ඉතින් මේ මල් ටික හොයාගත්තේ ඔබෙත් මගෙත් වාසනාවට මේ තමයි නියම ඉරිවේරියා. හැබැයි ඉරිවේරියා කප්පරවල්ලිය මේවා ටික එක කුලේ ශාක, ඒ වගේම යකි වනස්ස ඒවා පොඩ්ඩක් කල්පනාවෙන් තෝරගන්නට ඕනේ. එකම වගේ ගස් නිසා හොයාගන්න බැරි වෙන්නත් පුළුවන්. මේ තමයි ඉරිවේරියා මල්. මේ ඉරිවේරියා මල් අපට යම් තැනක තිබෙනවා නම් එතෙන්ද සූර්ය ශක්තිය උපරිමයටම එදෙනවා. ඔය ඉරු දැපෙන තෙල හදන අවස්ථාවේදී ඉරු දැපෙන තෙලේ වට්ටෝරුවටත් ඉතාමත් පැහැදිලි වෙදෙන බෙහෙතක් තමයි මේ ඉරිවේරියා මල්. ඒ වගේම ඔබ දන්නවා මේ ලෝකේ තිබුණොත් යම්කිසි කෙනෙකුට ලිංගික රෝගයක් එහෙම නැත්නම් ඒඩ්ස් වගේ රෝගවලට අපි දුන්න එකම බෙහෙතක් තමයි අපේ ලංකාවේ තිබිච්ච නියම බෙහෙතක් තමයි පාවිච්චි කරපු. නැත්නම් ඔය ලිංගය කුණු වෙනවා අපේ පරණ පොත්වල තියෙන ස්ත්‍රී චිකිත්සාවලිය කියලා චිකිත්සාවලියක් ලිපි පොතක් තියෙනවා. ඉතා පරණ පොතක් ස්ත්‍රී චිකිත්සාවලිය කියලා. මම දැන් මේ දවස්වල එක සංශෝධනය කරන් යනවා. ඒ ස්ත්‍රී චිකිත්සාවලිය තියෙනවා ස්ත්‍රී ලිංගෙහි මුළු ලිංගයේ වැහෙනකම් පණුව හැදිලා කුණු වෙලා මස් කෑලි බිම වැටෙනවා කියලා. ඒක රෝග තිබෙනවා. ඒක රහස් රෝග චිකිත්සාවේ බොහොම ලස්සනට පැහැදිලි කරලා තිබෙනවා. පුරුෂයන්ගේ ලිංගයේ කොටස් කෑලි කුණු වෙලා බිම වැටෙන රෝග තිබෙනවා. එවැනි ඉතාමත් බිහිසුණු ලිංගික රෝග වලට බෙහෙත් කරපු තෙල තමයි අපි ළඟ තිබුණු ඉතාමත් ප්‍රබල තෙල තමයි මහා රතිකාම රත්න තෙල. මහා රතිකාම රත්න ඒ කඩේ තියෙන රතිකාම රත්න හරියන්නේ නැහැ. මහා රතිකාම රත්න තෛලය. මේ මහා රතිකාම රත්න තෙල පිළිබඳව වට්ටෝරුවේම පාරම්පරික රතිකාම රත්න තෙල ඔබට යම් වට්ටෝරු හොයන්න පුළුවන්. නමුත් රතිකාම රත්න තෙලේ පරණ වට්ටෝරු ගොඩක් තියෙනවා. ඒ පරණ වට්ටෝරු වල අපට අහු වෙනවා මේ ඉරිවේරියා මල්. මොකද මේ ඉරිවේරියා මල් වලට පුළුවන් භූත බලවේග පවා මෝහණය කරගන්නට ඒ අයව තමන්ට නම්‍යශීලී කරගන්න. නිසා රතිකාම රත්න තෛලය හැදුවොත් යම් ඇඳුරෙකුට ඔහුට උමතු රෝග ඇති කරනවයි කියලා පරණ මිනිසුන් අතර කතිකාවතක් තියෙනවා. ඒ කියන්නේ රතිකාම රත්න තෙල හදන්න දෙන්නේ නැහැ කියලා. හදපු ඇඳුරු එහෙම නැතුව නෙවෙයි ඕන තරම් ඉන්නවා. නියම විදිහට නියම මාත්‍රාව රතිකාම රත්න තෙල හදපුවාම හදපු ඇඳුරාට උමතු රෝග ඇති වෙනවයි කියලා. කියන්නේ ඒකට හේතුව තමයි ඒක ඒ තරම් බලපෑමක් කරනවා හදන ඇඳුරාටත්. ඉතින් කෙසේ නමුත් මේ මහා රතිකාම රත්න තෛලය සකස් කිරීමේදී මේ ඉරිවේරියා මල් කියන දේ අපි භාවිතයට ගන්නවා. ඉතින් ඒක දුර්ලභ දෙයක්. මට ඉරිවේරියා මල් හම්බෙච්ච එක වට්ටෝරුවා. අනිත් එක තමයි ඔය සූර්ය ඉරු දැපෙන තෙල් එක. ඊළඟට අපට හම්බෙන ප්‍රබලතම තෙල් එකක් තමයි සූර්ය මණ්ඩල තෙල. මේ සූර්ය මණ්ඩල තෙලට ඉරිවේරියා මල් බහුලව අවශ්‍ය වෙනවා. ඉතින් ඉරිවේරියා මල් කියලා කියන ඖෂධය ඔබට කොහේ හෝ හම්බුනොත් මම කියන්න හදන්නේ ඒකයි. යම් කිසි නිවසක ඉරිවේරියා ගහක පඳුරක මේ ඉරිවේරියා මල් හටගත්තොත් ඒක ඒ නිවසට මහා පුදුම සෞභාග්‍යයක් ඇති කරනවා. ඒ නිසා ඔන්න ඔබේ ගෙවල් වලත් මේ ඉරිවේරියා ගහක් හදාගන්න.
හදාගෙන කවදා හරි දවසක මේ ඉරිවේලිය ගහක මලක් හැදුනොත් ඉරිදා දවසක ඉරු හෝරාවේ කවද්ද හැදෙන්නේ? මොකද්ද කොහොමද ගන්නෙ හෝරාව? ඉරිදා උදේ ඉරු හෝරාව කියන්නේ උදේ 6යි 7යි අතර. ඉරිදා දවසක ඉරු හෝරාවෙන් ඉර දිහා බලාගෙන ඉරිවේරිය මල කඩලා අරගෙන රතු රෙද්දේ උතලා තමන්ගේ නිවසේ තියාගත්තොත් අනන්ත අප්‍රමාණ මේ ලෝකෙ මිනිස්සුන්ගේ වශිය, හිතවත්කම, අනුකම්පාව සහ තමන්ට නම්‍යශීලීත්වය මෝහණය වීම සිද්ධ වෙනවා කියලා අපි පරණ පොත්වල බොහොම ලස්සනට කියලා තියෙනවා. ඒ නිසා මේක මහා පුදුම ඖෂධයක්. ඉතින් මේ ඖෂධය ඔබට පෙන්වන්නේ කාරණා දෙකකට. එකක් තමයි මේ වගේ ඖෂධවල මේ දැන් ඉරිවේරිය ගහේ මල හැදෙනකොට මේකෙන් නිකුත් වෙනවා කිසියම් විදිහේ කිරණ. ඒ කිරණ තමයි අර මිනිස්සු මෝහණය කරගන්නේ. මිනිස්සුන්ට බලපෑම් කරන්නේ. දැන් අපි අර මදනකාම ගහේ මල ගැන අපි කතා කළේ. මදනකාම ගහේ මල් ටිකක් අරගෙන තනියෙන් ඉන්න මිනිහෙක්ට දොර සම්පූර්ණ වහලා දාලා ඉවරලා මල් ටිකක් ඇතුළට දාලා දොර වහපුවාම මේ මිනිස්සයා ඒකේ තියෙන ශක්තිය නිසා කාමයේ ඇවිස්සලා පහෝදා උදේ මැරෙනවයි කියලා. ඒක ඉවස ගන්න බැරුව. ඒ වගේ යම් බලපෑමක් කිරීමේ ශක්තියක් තියෙනවා මේ ඉරිවේරිය ගහේ හැදෙන ඉරිවේරිය මලට. ඒ නිසා ඉදිරියට අප සකසන්න බලාපොරොත්තු වෙන ඉතාමත්ම ප්‍රබල තෛලයක් වෙච්ච මහානුභාව සම්පන්න සූර්ය මණ්ඩල තෙල රම් බඳුන රිදී හැන්දෙන් ගටා ඒක ලියලා තිනවා බොහොම ලස්සන විස්තරයක්. රම් බඳුනේ හදන්න ඕනේ මම දැන් අවුන්සයක්වත් හදාගන්න බැරුව ඒ තෙල. රම් බඳුනේ හදා රිදී හැන්දෙන් ගටා මැණික් ගලේ කලකලා අඹරා ලනු පදමට එන කාල බා ගන්න කියලා තමයි පොතේ කියලා තියෙන්නේ. අපි බලමු ඉතින් හදා ගන්න පුළුවන්කම තිබුණොත් ඒව හදන්න අපිට බැරි වේවි. හදන්න ලැබුණා මේ ඖෂධය පරිස්සම් කර ගැනීම, ආරක්ෂා කර ගැනීම සහ මේවා පිළිබඳව ඔබට දැනුවත් කිරීම අතිශයින් වැදගත්. ඒ නිසා කවුරු හරි ඇඳුරෙකුට ඉරු දැපෙන තෙල හදන ඇඳුරෙකුට හරි ඒ වගේම මේ ශ්‍රීමත් රතිකාම රත්න තෛලය හදන ඇඳුරෙකුට හරි කවදා හරි දවසක ඉරිවේරිය මලක් හොයාගන්න නැති නිසා ඒ තැන හදාගන්න බැරි වෙනවා. ඒක නවත්තන්න පුළුවන් අපි වගේ අය මෙවැනි මාධ්‍යයන් ඔස්සේ ඔබ දැනුවත් කරපු මත ඔබ දන්නවා මේක මේ වගේ දෙයකට ගන්න තෙල් එකක්. කවුරු කෙනෙක් ඔබෙන් අහුවොත් ඉරිවේරිය මලක් හොයාගන්න කියනවා. ඔයාලට කෙලින්ම අහනවා ඔයා ඉරු දැපෙන හදන්නේ. නැත්නම් ඔයා ශ්‍රීමත් රතිකාම රත්න තෛලය හදන්නේ කියලා. ඔය රතිකාම රත්න තෛලෙට තමයි ශ්‍රීමත් කියන වචනේ දීලා තියෙන්නේ. මට මතකයි අපේ ගුරුවරිය මට මගේ වෛද්‍ය විද්‍යාව උගන්වපු මගේ මැඩම් විනීතා කලෙන් පතිරාජ මහත්මිය එතුමියගේ තාත්තා පතිරාජ අමරවංශ වෛද්‍යාචාර්යතුමන් එතුමාගේ වට්ටෝරු බොහොම ලස්සනට දීලා තිබුණා. මටත් ඒකෙන් අවුන්සයක් ඒ දවස්වල මත් මැඩම්ගෙන් ඉල්ලගත්තා බොහොම කාලයක් පෙර. ඒකෙත් තියෙන්නේ ශ්‍රීමත් රතිකාම රත්න තෛලයයි කියලා. ඒක බොහොම යට නිකන් දුඹුරු පාටට මිදෙන තෙල් එකක්. අවුරුදු 45ක් විතර පරණ තෙල් ටිකකින් මමත් අවුන්සියා මැඩම් ගෙනගත්තා. දැන් ඒ තෙල ඉවරයි මං හිතන්නේ. ඒකේ එතුමාගේ වට්ටෝරු එතුමා පොතේ තිබෙන ශ්‍රීමත් රතිකාම රත්න තෛල කියලා. ශ්‍රීමත් කියන වචනේ දිච්ච මම දැකලා නැහැ කිසිම තෙලක් මේ ලංකාවේ. ශ්‍රීමත් කියන වචනේ දිච්ච තෙල. ඒ වට්ටෝරු නාමයේම ශ්‍රීමත් රතිකාම රත්න තෛලය. ඒ නිසා ඒවට එහෙම යොදලා නම යොදලා තියෙන්නේ නිකන් ඔය මිනිස්සුන්ගේ ඇඟවල් වල පුරුෂ ලිංගයේ ස්ත්‍රී ලිංගය ගන්න නෙමෙයි. ඊට වඩා මහා දෙයක් කරන්න පුළුවන් තෙල් නිසා. ඒ නිසා මෙවැනි ඖෂධ පිළිබඳව ඔබ දැනුවත් වෙන්න ඔබට මතක් කරනවා ඉරිවේරිය මලක් ඔබේ නිවසේ ඇතුළත් පරිස්සමට ඉරිදා දවසක ඉරු හෝරාවෙන් ඉර දිහා බලාගෙන ඉරිවේරිය මල සුදු පාට රතු පාට රෙද්දකට කඩලා අරගෙන පරිස්සමට ඔතල ඉවරලා තමන්ගේ නිවසේ තියාගන්න. ඔබට අමනුෂ්‍යයෙන් වෙන පීඩාව උපද්දරවන් දුරු කරගන්න පුළුවන්. මිනිසුන්ගේ හිතවත්කම උදා කරගන්න පුළුවන්. ඒ වගේම ශ්‍රීමත් රතිකාම රත්න තෛලය ඉරු දැපෙන තෙල වගේ තෙල් වලට පාවිච්චි කරන්න පුළුවන්. අපි ඉස්සරහට හදන්න බලාපොරොත්තු වෙන සූර්ය මණ්ඩල තෙලට මේ ඉරිවේරිය මල් වල බහුල අවශ්‍යතාවයක් තිබෙනවා. ඒකත් අපි ඉස්සරහට හදන්න පුළුවන්කමක් ලැබුණොත් අපි හදමු. හදලා ඔබට ලබා දෙන්න උත්සාහ කරන්න තාම ඒකට අවස්ථාවක් නැහැ. නමුත් මේ ඖෂධය මට ලැබුණේ අහම්බෙන්. ඉතින් ඒ අහම්බෙන් ලැබිච්ච නිසා මේක මට ලැබුණා. ඒකත් තව දෙයක් කියන්නට ඕනේ මේ ඉරිවේරිය මල හැදුනත් හරියටම අප්‍රේල් මාසේ 14 13 දවස්වල. සූර්යයා හරියට සමකාසම් වෙනකොට සූර්යාගේ උපරිම ශක්තියෙන් තමයි මේ මල හටගන්නේ. දැන් ඔබට පේනවා මේ මල් පරණ මල් නෙවෙයි. මේ මල් අලුත්ම මල් නේ. ඒවා දවස් 3-4 කලින් පිපිච්ච මල්. දැන් අද දවස අද දිනේ අප්‍රේල් මාසේ අද 16 බ්‍රහස්පති මේ වීඩියෝ කරන බ්‍රහස්පති දවස. ඒතර මේක හැදුනේ 12-13. ඒ කියන්නේ සූර්යයා හරියටම ලංකාවට මුදුන් වෙනකොට තමයි මේ ඉරිවේරිය කියන ගහ. ඉරිවේරිය කියන එක සාමාන්‍යයෙන් ඉරට සම්බන්ධයක් තියෙනවා අපි හිතනවා.
මේ ඉරිවේරිය ගහේ මල් හැදුනෙත් හරියටම සූර්යා මුදුනට සූර්යාගේ උපරිම ශක්තිය තියෙන ගහ තමයි ඉරිවේරිය ගහ. ඒ ඉරිවේරිය ගහේ උපරිම ශක්තිය ගන්නවා ඉරිවේරිය මල. නිසා ඉරිවේරිය මල අරගෙන හදන බෙහෙත් වලදී සූර්ය ශක්තිය උපරිමයටම ගන්න පුළුවන්. ඒ නිසා ලෝකයක් වසඟ කරගන්නට, ලෝකයක් දරනවන්නට හැකි වෙන රාජ මහාමාත්‍යාදීන් භාවිතා කරන්න දුණු සූර්ය මණ්ඩල තෛලයේ ප්‍රධාන වට්ටෝරුවකදී අපට මේ ශ්‍රේෂ්ඨ ඖෂධය මුණ ගැසෙනවා. ඉතින් මෙවැනි වැදගත් තොරතුරු තව තවත් ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, දන්න අයට ෂෙයා කරන්න. මෙවැනි වීඩියෝ තව තවත් නරඹන්න අවශ්‍ය නම් ඔබ අපේ සබ්ස්ක්‍රයිබ් කරලා දාලා තමයි ලේසිතර වීඩියෝ එකක් දාපුවම ඔබට ලැබෙනවා. ඒ නිසා මේ වටිනා ඖෂධ ඊය දැනුම ඔබ උකහා ගන්න, අනිත් අයටත් බෙදා හදා ගන්න කියන කාරණාව මතක් කරමින් තවත් වැදගත් වීඩියෝ කීපයක් ඔස්සේ ඔබ මුණ ගැහෙන බලාපොරොත්තුෙන් අපි අද නතර වෙනවා. ඔබට තෙරුවන් සරණයි. සාරථී සත්‍ය සොයා යන ගමනක